අයිබෝන් හැමෝටම ෂෙෆ් බෑන්ක් වලින් මම ආදරය කරන මම ගොඩාක්ම ගෞරව කරන ෂෙෆ් ඩොන් ඇවිල්ලා ඉන්නවා. ෂෙෆ් කොහොමද කියන්නකෝ අපිට පෞල් බිම කොහොමද මෙතනට ආවේ විස්තර ටිකක්. ඔව් මම ඇත්තටම ෂෙෆ් මම උපන්ගම මහරගම මට සහෝදරයෝ දෙන්නෙක් පොඩි දෙන්නෙක් ඉන්නවා වැඩිමහල් දෙන්නෙකුත් ඉන්නවා. මම පවුලේ මැද ඒ කියන්නේ තුන්වෙනියා. ඒ වගේම මගේ අම්මා තාත්තා රස්සාව කරේ පිටරට බහරින් එකේ තමයි වැඩ කරේ. ඊට පස්සේ සහෝදරයෝ අපි 5 දෙනාම ඒ රටේ තමයි ඉස්සලාම ජීවත් වුණේ. මම නම් ගියේ 98. ඊට පස්සේ අපි ඇත්තටම කියනවා නම් මගේ මල්ලිත් ෂෙෆ් කෙනෙක්. එයා දැන් බහරින් නෙවෙයි දැන් ඉන්නේ ඉතාලියේ. පොඩි මල්ලි දෙවෙනි මල්ලිත් ෂෙෆ් කෙනෙක්. එයා ඉන්නේ දැනට කටාවල. අනිත් අයියත් ඒ දෙන්නත් බහරින් වල හිටු ෂෙෆ් කෙනෙක්. නමුත් දෙන්නම ෂෙෆ්ලා. නමුත් දැන් ඒ දෙන්නම ලංකාවේ ලොකු අය නැතු වුණා. ඔක තමයි ඉතින් මගේ ෆවුල් පසුබිම. මම ෂෙෆ් ඩොන්ව හොයාගෙන යන්න ඕනි විශේෂ කාරණාවක් තියෙනවා. මේ කතාව ඇත්ත දන්නේ නැහැ. නමුත් ෂෙෆ් ඩොන් ඉස්සරහම අහන එක මට හොඳයි කියලා හිතුණා. සෞදි වල ඉස්සරලාම නයිට් ක්ලබ් එක ඕපන් කරේ ඔයාද? ඔව් ෂෙෆ් ඒක කියනවනේ ඉතින් ඒක ලොකු ගමනක්. මම සෞදි වලට ගියේ වෙන කන්සෙප්ට් එකකට ඇත්තරම ගියේ. මම ඉස්සලාම මට හම්බුනේ සුපර් මාකට් චේන් එකක් 24ක් අවුට්ලට් 24ක් තියෙන චේන් එකක්. මේ ගෲප් ෂෙෆ් කෙනෙක් විදිහට මම ඒ රටට ගියේ සෞදි වලට ගියේ. ඊට පස්සේ මට හොඳ ඔපචුනිටි එකක් ආවා මේ ඔය නයිට් ක්ලබ් කතාවේ පැත්තට තමයි යන්නේ. ඊට පස්සේ තමයි බීස්ට් හවුස් කියන මේ රෙස්ටොරන්ට් එක ඕපන් කරන්න මට ආවා. ඒක තනිකරම නයිට් ක්ලබ් එකක්. ෆුල් ටෙක් මිඩල් බීස් කියන කම්පැනි එකෙන් තමයි ඒක ඕපන් කරේ. ඒකේ ඔක්කොම හැපනින්ග්ස් තියෙනවා. හොඳ ටෙක්ස් මැක්ස් මෙනු එකක් ඕපන් කරා ෆ්‍රෙන්ච් ටෙක්සාස් මෙක්සිකන් හොඳට මූව් වුණා. අදලත් ඒක හස්තනට යනවා. ඒ නයිට් ක්ලබ් එක මම තමයි ෆස්ට් නයිට් ක්ලබ් එක ඕපන් කරේ සෞදි අරාබියාවේ. සෞදි අරාබියාවේ කට්ටිය කැමති නැහැ ඒ රටේ අය වෙන රටවල වලට ගිහිල්ලා එන්ජොයි කරනවට. ඒ නිසා පළවෙනිම එක තමයි බීස්ට් හවුස් කියන එක මම ඕපන් කරේ. ඊට අමතරව දෙවෙනි එකත් ඕපන් කරා අතාෂේ කියලා ඩිප්ලොමැටික් ක්වාටර්ස් වල රියාද් වල එකක් තියන්නේ. ඒක ඔක්කොම එම්බසිස් ටික තියෙන සෞදි වල ඒකේ තමයි අතාෂේ කියන රිසෝට් එක මම ඕපන් කරා. එතනත් ඔය හැම හැපනින් එකක් තියෙනවා. ෆුල් නයිට්ස් ඔක්කොම තියෙනවා එතන. ඉතින් ඒ වගේ ගොඩාක් ඕපන් කරලා තමයි මම මේ ලංකාවට ආවේ. මම ඒකමයි හොයාගෙන ආවේ ෂෙෆ්. මම ගොඩක් කටියේ මම 2016 ඉඳන් තමයි ඔයාදන්නේ අපි හම්බ වෙන්නේ. ඒත් ඉඳලා මම ඔයාව දැක්කා ඔයාව ෆලෝ කරා. ඉතින් ඇත්තටම හොඳ බ්‍රෑන්ඩ් එකක්. මම කෙනෙක් කැන්ඩි වලට එන්නේ ඉස්සල්ලා කොයින්ස් ගැන හෙව්වට පස්සේ ඉතින් අර ගොඩක් වෙලාවටම මේ නෙගටිව් පොයින්ට් වුණාට දැන් හැම ෂෙෆ් කෙනෙක්ගෙම හැම එකටම දැන් අර කොයින්ස් මම හිතන්නේ ස්විස් එකත් මේකට සම්බන්ධයි. ඔව්. ඉතින් ඒ දෙකට ගොඩක් කට්ටිය අර තිබ්බ මේ ලෝ එක නැතුව මාර මේ කට්ටිය වැඩ කරන්න එන්න දැන් අර තිබ්බ තත්ත්වෙ නෙමෙයි මම දකින ස්විස් එක. මේ කොයින්ස් එක. දෙකම. ඉතින් දැන් ඒ තත්ත්වෙට ෂෙෆ් ඇවිල්ලාද මේ තත්ත්වෙට ගත්තේ කොහොමද? මෙහෙමයි ෂෙෆ්. ඇත්තටම මේ ආයතනයේ එනකොට පොඩි දේවල් ටිකක් තිබුණාට හදන්න මගේ බොස් මං කිව්වා වගේ විචාර් ෆර්නෑන්ඩෝ මාව එව්වේ මෙතන චැලෙන්ජ් එකක් සමග. ඒ මම මේ වගේ තැනක වැඩ කරලා තිබ්බේ නෑ ඇත්තටම. මම ඒ චැලෙන්ජ් එකත් බාර අරගෙන මේ ආයතනයට ආවා. ඇවිල්ලා දැන් ගොඩාක්ම හොඳ තැනකට ක්වීන්ස් කියන ආයතනයේ හැසප් පැත්තෙන්ද හැම ස්ටාෆ් පැත්තෙන්ද හැමතැනම ගෙනල්ලා තියෙනවා. දැන් හොඳ තැනක තියෙනවා. ඒවා ඉදිරියට මම මීටත් වැඩිය මේ ආයතනය ගේනවා. මොකද මේ ටිකක් මට කාලය ඕනේ ෂෙෆ්. මොකද ස්ටාෆ් එකේ ප්‍රශ්නයක් තියෙනවා මේ රටේ. හරි රික්‍රූට්මන්ට් එක හරියටම වෙන්න ඕනේ. හරිම එසස්ලා මට ප්ලේස් කරන්න ඕනේ හරි තැනට කී ඒරියාස් වලට. ඒ තැන තමයි දැන් මම මේ දවස්වල එම් කරගෙන ඉන්නේ. ඒ තැන ටික තමයි මම හොඳ රික්‍රූට්මන්ට් එක බලාපොරොත්තු වෙන හොඳ කට්ටියක්. ඒක තමයි අමාරුම කාර්යය දැන් තියෙන ලංකාවේ. දැන් තියෙන කාර්යය. එළිය පොඩ්ඩක් වහිනේ හින්දා අපි එළියට ඇතුළට ආවා. මම දැන් මාර්තුවෙන් පිටගත්තොත් එහෙම අපේ දැන් ඉන්න කට්ටිය ඉන්නවනේ. දැන් ෂෙෆ්ලා ඉන්න හොටල් ස්කූල් ලංකාවේ හොටල් ස්කූල් ගත්තොත් එහෙම ගොඩාරියක් තියෙනවා. ඒගොල්ලන්ට මොනවද කියන්න තියෙන්නේ ෂෙෆ්ලා? මම දකින විදිහට හරිම දුකයි. මොකද මම රටවල් ගානක ඉඳලා ආවා. මම දැක්කා අපේ ළමයි ලංකාවෙන් ඒ රටවලට එන ළමයි මම දැක්කා. ඒගොල්ලෝ කොහොමද පර්ෆෝම් කරන්නේ? ඒගොල්ලෝ මොනවා මට්ටමක ඉන්න කට්ටියද මේ රටින් ඒ රටවලට යවන්නේ කියන එක මම දැක්කා මගේ ඇස් දෙකෙන්ම. මම ඒ වගේ දේවල් දැකලා අපිට ගෲප්ස් තියෙනවා. ඒ ගෲප් ඔක්කොම එකතු වෙලා අපි
ඒ රටවල ඉන්න තානාධිපතිවරු හම්බ වෙලා එම්බසිස්ලා හම්බ වෙලා ඒගොල්ලන්ටත් අප්‍රෝච් කරලා මේ ප්‍රශ්න ගැන අපි කියලා තියෙනවා මේ ලංකාවෙන් මේ වගේ ට්‍රේනීස්ලා හොටෙල් ස්කූල් වල උගන්වන ළමයි හරි ක්‍රමයකට උගන්වලා මේක හැස් ඔෆ් නොලෙජ් එකක් නැතුව කැම ටිකක් හරියට හදන්න දන්නේ නැතුව ලැන්ග්වේජ් එකක් හරියට දන්නේ නැතුව මේ රටවල් වලට කිසිම ට්‍රේනි කෙනෙක් එවන්න එපා කියලා කුක් කෙනෙක් එවන්න එපා කියලා කියන්නේ මේ එයාලට බේසික් නොලෙජ් එකක් නැතුව තමයි රටවලට යන්නේ. ඉතින් එහෙම ගියාම ෂෙෆ්ලා වශයෙන් අපේ රටවල ඉඳද්දී අපි හරිය අසරණ වෙනවා. ඒගොල්ලන්ව රික්‍රූට් කරන්න මොකද එයාලා HR එකට ෆේස් කරන්න ඕනේ. HR එකෙන් ෆේස් කරනවා ඒගොල්ලෝ රිජෙක්ට් කරනවා මොකද එයාට බේසික් නොලෙජ් එකක් නැහැ කතා කරගන්න බෑ ෆස්ට් ඔෆ් ඕල්. එතකොට මේ රජයෙන් මම කියන්නේ මේ ලංකාවේ ට්‍රේනින් ස්කූල්ස් තියෙනවා ගොඩක් අපේ හොටෙල්ස් වලත් අපි ගන්නවා ට්‍රේනිස්ලා නමුත් ඒන කිසිම කෙනෙක් අප් ටු ස්ටෑන්ඩඩ් නැහැ. ඒ කියන්නේ දැන් ලංකාවේ හොටෙල් ස්කූල් වල අවශ්‍ය පරිදි ළමයිට මේක මේ ඉගෙනීමක් දෙන්නේ නැහැ. සල්ලි අරගෙන හැම දෙයක්ම කරනවා. නමුත් හරි දැනුමක් මේ ළමයින්ට දෙනවා කියලා මට නම් පේන්නේ නැහැ. මොකද මම දැන් ගොඩක් ළමයි රික්‍රූට් කරලා තියෙනවා. ගොඩක් ළමයි මම අරගෙන තියෙනවා. මගේ මේ ලංකාවට මේ කෙටි කාලය තුල මම දැක්කා මේගොල්ලන්ට බේසික් නොලෙජ් කිසිම දෙයක් හරියට දීලා නැහැ. ඉතින් මේ ළමයි මීට වැඩිය හොඳට හදන්න ඕනේ. මොකද දැන් ලෝකේ කොහේ ගියත් අපේ ලංකාවේ ෂෙෆ්ලා තමයි හැමතැනම කප් ගහගෙන වර්ල්ඩ් කප් ගහගෙන ඔලිම්පික් ගිහිල්ලා හැමතැනම මේ ට්‍රොෆීස් ගේන්නේ. මේ කොහේ ගිය හොටෙල් එකට ගියත් අපේ ෂෙෆ් කෙනෙක් තමයි එතන රන් කරන් ඉන්නේ. ඒ නමත් දැන් ඉන්නවා ශ්‍රී ලංකන්ස්ලා. ඒ ෂෙෆ්ලා සෙට් එක තමයි මේ තාමත් හැන්ඩල් කරන් ඉන්නේ. ඉතිරි පරම්පරාව මේක කොයිතැනට මම දන්නේ කොහොම ගෙනියයිද කියලා. ඉතින් ඒක ගැන ඇත්තටම මාරු දුකක් තියෙනවා. මොකද ළමයි මේ ඩ්‍රග්ස් වලට ගොඩක් ඇඩික්ට් වෙලා ඉන්නවා. අයිස් බොනවා අර එහෙම නැත්නම් කටාස්සේ ගහගෙන ඉන්නවා තූල්ද මොනවද කියලා මොනවා හරි දෙකක් මේගොල්ලන්ට ඕනේ මේ ජොබ් එක කරන්න. මට ගොඩක් අය මාට් වෙලා තියෙනවා මම ගොඩක් අය හදලා තියෙනවා ඇඩ්වයිස් කරලා තියෙනවා සමහර අය අස්සලා ගිහිල්ලා තියෙනවා. ඉතින් මේක දැන් පොඩි කියන්නේ මේ රටේ ලංකාවේ ඇතුලේ ලොකු ප්‍රශ්නයක් මේ කිචන් මේ හොටෙල් ඉන්ඩස්ට්‍රි එකට මේ ෂෙෆ්ලා හදන එක. ඊට අමතරව හොටෙල් ස්කූල් එක පසුබිමින් ඊට අමතරව අපි ෂෙෆ්ලා විදියට අපිත් ඒ තත්ත්වයට ඒගොල්ලන්ව ගේන්න උත්සාහ කරනවා. සමහර අයට කියන්න බැරුණු සමහරට අපිටත් ගහන සයිස් එකට ඉන්න ළමයිත් ඉන්නවා. ඉතින් මේ රට ගිහිල්ලා තියෙන්නේ ඒ තැනට. ඉතින් මම හිතනවා මේ රටේ ඉන්න මේ බලතල තියෙන අය මේ දිහාත් මේ ෂෙෆ් ඉන්ඩස්ට්‍රි එක දිහාත් මේ කිචන් ඉන්ඩස්ට්‍රි කල්නාරි ඉන්ඩස්ට්‍රි එක දිහාත් පොඩ්ඩක් බැලුවොත් හොඳයි. මොකද අපිට ඉස්සරහට තව ෂෙෆ්ලා මේ රටේ බිහි වෙන්න ඕනේ. මේ ඉන්න අපේ කට්ටිය ඔක්කොම දැන් රටවලට ගිහිල්ලා ලොකු තැන්වල ඉන්නවා අපේ ෂෙෆ්ලා ටික. දැන් ඉදිරියට යන පරම්පරාව හොඳ තැනකට ගෙනියන්න ඕනේ. ඒ ගෙනියන්න මේගොල්ලන් හරි මාර්ගයට නිසි පුහුණුවක් මේගොල්ලන්ට දෙන්න ඕනේ කියන තමයි ෂෙෆ් මගේ එකම මතය. මම ළඟින් මාසය කරන චරිතයක් විදිහට ඉතින් අර ළමෙක්ව ගොඩ දාන්නේ කොහොමද? ඇත්තටම කියනොත් මම මෙහෙම ගොඩ කමන්නේ නැහැ සිගරට් එකක්වත් බොන්නේ නැහැ ෂෙෆ්. මගේ ජීවිතේ මම තාම බීලත් නැහැ මම බොන්නෙත් නැහැ. මම ළමෙක්ට උනත් කියන්නේ සිගරට් ස්මෝක් කියන එක මේව කරගන්න නැති කරගන්න. ඒ ස්මෝක් එකක් කරත් කමන්නේ. ඔය අයිස් කියන වර්ගය ඔය දේවල් පාවිච්චි කරන්න එපා. ජීවිතේම හානි. ඊට පස්සේ මේකේ ගොඩක් ළමයි මම දැකලා තියෙනවා හොරකම් වලටත් යනවා. ඒගොල්ලෝ අන්තිමටම ඒක බොන්න නැතුණාම හොරකම් හිටන් කරනවා. ඉතින් ඒ වගේම අපිට මාට්ටුලක් තියෙනවා මේ හොටෙල් එකේ කිචන් එකෙන් උස්සන්න ගිහිල්ලා ගොඩක් අපි අස් කරලා තියෙනවා. ඒ වගේ දේවල් වෙලා තියෙනවා. ඒවට නැඹුරු වෙනවා මේ දේවල් වලට ඒගොල්ලෝ හැබැයි වුණාම. ඒක රටේ ප්‍රශ්නයක් ඇත්තටම දැන් බලන් ගියාම. අපි ඉස්සරහා ඉන්න පරම්පරාවට තව මොනවද ෂෙෆ් කියන්න තියෙන්නේ? ඒගොල්ලන්ට කොහොමද මේක ඇවිල්ලා මම දකින්නේ මේකේ ස්කිල් එකක්, මේක ටැලන්ට් එකක්. ඒක ඒගොල්ලෝ කොහොමද හදාගන්න මොනවද ඒගොල්ලන්ට අවශ්‍ය කරන ප්‍රධානම දේවල්? ඔව්. මේකේ ප්‍රධානම දේවල් කියන්නේ ෂෙෆ් මම කියන්නේ මේ වෘත්තිය තමයි මම දක්න විදිහට හොඳම වෘත්තිය. මොකද ෂෙෆ් කෙනෙක් වෙනවා කියන්නේ මම කලින් ඔයාලට කිව්වා වගේ ෂෙෆ් වයසට යන්න තමයි ෂෙෆ් කෙනෙක්ගේ ඩිමාන්ඩ් එක තියෙන්නේ. වේටර් කෙනෙක් හරි බරිස්ටා කෙනෙක් හරි ඒ කියන්නේ ඒ වගේ අදාළ ජොබ් තියෙනවා. එයාලගේ ලුක් එක තියෙනකන් පමණයි ඒ රස්සාව මේ රැඳී සිටින්නේ. නමුත් ෂෙෆ් කෙනෙක් කියන්නේ එයා වයසට යන්න පරණත වෙනවා. එක්ස්පීරියන්ස් එක තව ගේන් කරනවා. වයසට යනකොට එයාගේ තව ඩිමාන්ඩ් එක වැඩි වෙනවා. ඒ නිසා මම ඕනම පටන් ගන්න කෙනෙක්ට ආධුනිකයෙක්ට කියන්නේ ෂෙෆ් මේ කිචන් ෆීල්ඩ් එකෙන් ඉස්සරහට එන්න අවංක වෙන්න ෂෙෆ්ලට රෙස්පෙක්ට් ෂෙෆ් කෙනෙක් මොකද්ද කියන්නේ yes chef okay chef ඒ දෙක ඇතුළත ඉන්න ආගිව් කරන්න යන්න එපා. හරියට කල්නරි ෆීල්ඩ් එක ඉගෙන ගන්න. මේ ෆීල්ඩ් එක දිගටම ගියොත් ලොකු ගමනක් යන්න පුළුවන්. ලෝකෙම ජය ගන්න පුළුවන් රක්ෂාවක් තමයි ෂෙෆ් කෙනෙක් කියන්නේ. thank you chef. අන්තිමට මම ගොඩක් කැමති මේ හොටල් එකේ ඉතිහාසය ගැන දැනට ඉන්න අපේ මම හිතන්නේ කවුද සාමාන්‍ය දෙකාරිතුමා ඇතුළු
අනිත් ප්‍රභූරුන් ගැන මතක් කරොත් කවුද මේකට මේ මෙතෙක් කල් හිටපු අපි ප්‍රධාන විස්තර ගැන කතා කරමු. ඔව් ඇත්තටම මම මෙතනට එනකොට මට හම්බ වෙන්නේ මෙතන අපේ GM මිස්ටර් කුමාර් අධිකාරී හොඳ ස්ට්‍රොං කැරක්ටර් එකක් මේ කැන්ඩි සිටි එකේ ඉන්න හැමෝම අඳුරන ඕනම තැනක කන්ටැක්ට් එකක් තියෙන ගාම්භීරත්වයක් තියෙන හොඳ මැනේජර් කෙනෙක් තමයි මට මෙතන හම්බුනේ. මම ඒ වගේ මැනේජර් කෙනෙක් යටතේ කවදාවත් වැඩ කරලා නැහැ. හොඳ විෂන් එකක් තියෙන ස්ටාෆ් එකක් හොඳට හැන්ඩල් කරන්න පුළුවන්. හොටෙල් එකම හොඳට හැන්ඩල් කරන් ඉන්න හොඳම නියම මැනේජ්මන්ට් එකක් තියෙන කෙනෙක් තමයි කුමාර් අධිකාරී කියන්නේ. ඒ වගේම අපේ නුවර VP මිස්ටර් රංජන් පීරිස් එයා තමයි මේ ආයතනයේ මේ හොටෙල්ස් ටික ඔක්කොම ගොඩනගලා තියෙන්නේ. ගොඩක් අමාරු කාලයක් පසු කරගෙන ඇවිල්ලා මේ හැම දෙයක්ම තිබ්බ චැලෙන්ජ් ඔක්කොම පහු කරගෙන ඇවිල්ලා අද මේ නුවර මේ කුයින්ස් හොටෙල් එකද ස්විස් එකද මේ ලස්සනට මේ විදිහට තියෙන්නේ. එතුමා නිසා මේක ලස්සනට එතුමා මේ හදාගෙන ඇවිල්ලා තියෙනවා. මේ ස්ටාෆ් එකද හොටෙල් එකද එතුමා අපිත් සමග තාමත් ඉන්නවා. සමහරවිට රංජන් පීරිස් මම අහලා තියෙනවා. ඔව් ගොඩක් වෙලාවට අහලා තියෙනවා රංජන් පීරිස් කියන කැන්ඩි වලට ගොඩක් හොටෙල්ස් වල ගොඩක් පරණ කට්ටිය ගොඩක් මම හිතන්නේ පරණ කට්ටිය තමයි අපේ අඳුරන්නේ. අපි යා ගැනත් හොයාගෙන යා කැන්ඩි වල ගොඩක් ඉතිහාසය ගැන දන්න අපේ සර් කෙනෙක් අනිවාර්යෙන් ගොඩක් දේවල් ඔයාලට ගන්න පුළුවන් වෙයි. රංජන් පීරිස් මහත්තයා හම්බුනොත් එහෙම විවිස හම්බුනොත් එහෙම ඉතිහාසය හොඳටම දන්නවා. මෙතන ආරම්භයේ තමයි ඒ අය. ඉතින් ගොඩක් දේවල් chef වාට රංජන් පීරිස් මහත්තයා හම්බුනොත් ගන්න පුළුවන්. ඒ වගේම කුමාර් අධිකාරී අපේ GM එයාගෙනුත් ගන්න පුළුවන්. මෙතනින් එහාට අපිට තව මොන හරි මගහැරුණා chef අපිට මේ කතා කරන්න ඕනේ දේවල් මොනවා හරි. මට රටේ ජනතාවට කියන්නේ හැම කෙනාටම කියන්න ඕනේ මේ ක්වීන්ස් කියන හෝටල් එකට පොඩ්ඩක් ඇවිල්ලා තමන්ගේ දුව දරුවන්ට පෙන්වන්න මේක මොකක්ද කියලා. මේක අපේ උරුමයක්, අපේ රටටම අයිති දෙයක් මේක. ඉතින් නුවර එනවා නම් මගහරින්න එපා. මේක ඇවිල්ලා අපේ පරණ දේවල් තාම මේ සංරක්ෂණය කරලා කෞතුකාගාරයේ මේ මියුසියම් එකක් තියෙනවා. ඒ ඇවිල්ලා වැඩි දුව දරුවන්ට පෙන්වන්න. ඇවිල්ලා මේකෙන් කැම වේලක් කන්න සාධාරණ මිලකට දීලා තිනවා අපි කැම වේලක් හැම දෙයක්ම. ඉතින් ඇවිල්ලා එන්ජොයි කරන්න ක්වීන්ස් එකට ෆොටෝ එකක් ගහලා. එහෙනම් හැමෝටම thank you. chef Don මම අඳුරන්නේ 2016 තමයි අපි දෙන්න හම්බෙන්නේ. එදා ඉඳලා මම මාර්ගයට දරු කරන මම හරි ආදරය කරන chef කෙනෙක්. කොහේ හරි වැරදුනාම කියලා දෙනවා chef bank එකට මේ support එකක් දීලා එන්න ඔය ඇවිල්ලා මෙහෙමයි කියලා හැමදේම arrange කරලා ඒ දුන්න support එකට බොහොම ස්තුතියි chef. අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. අනිවාර්යෙන් chef you welcome anytime.